හෙලෝ යාළුවනේ අදත් මම ඔයාලව හම්බෙන්න ආවා ඔයාලට නීතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්න. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ ලංකාවේ මේ දවස්වල ව්‍යසනකාරී තත්ත්වයක් වෙන මත්ද්‍රව්‍ය උදුර සම්බන්ධයෙන්. ඉතින් මත්ද්‍රව්‍ය උදුර සමාජයට කොහොමද බලපාන්නේ? ඒ සම්බන්ධ නීති තත්ත්වය කොහොමද කියලා බලන්න මගේ වීඩියෝ එකට යමු. අද මම ඔයාලට කියා දෙන්න හදන්නේ මේ මත්ද්‍රව්‍ය කියන්නේ මොනවාද කියලා. ඉතින් මත්ද්‍රව්‍ය කියන්නේ මොනවාද කියලා දෙන්න ඕනේ නෑ තමයි. ඒ වුණාට දැන් මේ මත්ද්‍රව්‍ය උදුරු කියන්නේ අපේ ලංකාවේ මහත් ව්‍යසනකාරී තත්ත්වයක් වෙලානේ තියෙන්නේ. ඉස්සර නම් අපි නීති විරෝධී මත්පැන්, ගංජා, කොකේන්, හෙරොයින් වගේ මත්ද්‍රව්‍ය තමයි අහලා තිබ්බේ. දැන් අලුතෙන්ම ඇවිල්ලා තියෙන මත්ද්‍රව්‍ය තමයි මේ අයිස් කියන්නේ. ඉතින් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම දැන් එන්නෙම ශ්‍රී ලංකාවේ වර්ධනය වෙලා වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ගොඩාක් නීති ඇති වෙලා තියෙනවා. මොනවද මේ අයිස් කියන්නේ? මිනිස්සු මේක කටවචනට දාගත් එකක් වුණාට මේකේ ඇත්තම කෙමිකල් නම තමයි මෙතෆෙටමින්. ඒ කියන්නේ මේක අර ෆ්‍රිජ් එකේ තියෙන අයිස් කැට කුඩු කරාම එන්නේ කෑලි වලට කැඩුවොත් ඒ හා සමානයි. මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ ගොඩක් අය තමන්ගේ සතුට ලබා ගන්න. ඉතින් ඇත්තටම සමාජයේ සතුට කියන එක බලෙන් ලබා ගන්න දෙයක් නෙමෙයි. නමුත් දැන් අපේ තරුණයෝ ඇබ්බැහි වෙලා තියෙනවා මේ මත්ද්‍රව්‍ය වලින් තමන්ගේ සතුට ලබා ගන්න. ඉතින් සතුට කියන එක හැමෝටම පොදු දෙයක්. නමුත් මේක නීති විරෝධී ආකාරයෙන් කරන්න ගියාම තමයි මේක සමාජයට පිළලයක් වෙන්නේ. ඉතින් මේ අයිස් වගේ මේ මත්ද්‍රව්‍ය වලින් සිද්ධ කරන්නේ මේ සතුට කියන එක ලබා දෙන එක. නමුත් ඒකේ බරපතල తত্ত্বය තමයි මේ වගේ ශරීරයට ගොඩක් හානිකර තත්ත්වයක් ඇති වෙනවා. අයිස් කියන මත්ද්‍රව්‍ය මොන විදිහට පාවිච්චි කරත් ඒක නාහෙන් දුම ඇන්දත් බිව්වත් ඉන්ජෙක්ට් කරගත්තත් ගිල්ලත් කෙලින්ම බලපෑම් ඇති වෙන්නේ අපේ මොළයට. අපේ මොළේ තියෙනවා එක කොටසක් සතුට හෝමෝනය කියන එක. ඒකට අපි කියනවා ඩොපමින් කියලා ස්‍රාවයක්. ඒ හෝමෝනය නිෂ්පාදනය වෙන්නේ අපේ මොළයෙන්. එතකොට ඒ මොළේ ඒ හෝමෝනය නිෂ්පාදනය වෙන්න අර අයිස් කියන මත්ද්‍රව්‍ය බලපානවා. ඒක කෘත්‍රිමව ඇති කරගන්න දෙයක්. නැතුව මේක අපේ මොළය විසින් ස්වයංක්‍රීයව සිදු කරන දෙයක් නෙමෙයි. ඔය අයිස් කියන මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වෙන්නේ මොළයට කෘත්‍රිමව ලබා දෙනවා ඩොපමින් කියන ස්‍රාවය. ඒ අනුව ඒ ස්‍රාවය අර කෙමිකල් එක හරහා මොළයට බලපෑමක් ඇති කරලා ඒ තැනැත්තාව සතුටටපත් කරනවා. දැන් අපි ගමුකෝ සතුට කියන එක දැන් අපි කෑමක් කාලා අපි ලබන සතුටක් තියෙනවනේ. ඒ සතුටට වඩා කිහිප ගුණයකින් වැඩි වෙනවා මේ අයිස් කියන මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ඇතිවෙන සතුට. මේ අයිස් කියන මත්ද්‍රව්‍ය ශරීරගත වුණ ගමන්ම අර ඩොපමින් කියන ස්‍රාවය අපේ මොළයට උත්තේජනය වෙනවා. ඒ අනුව මේ තැනැත්තාගේ සාමාන්‍යයෙන් අපේ මොළේ ඩොපමින් 100% තියෙනවා කියලා කියමුකෝ. ඒක තව දුරටත් වැඩි වෙනවා මේ අයිස් මත්ද්‍රව්‍ය ලබා ගැනීමෙන්. ඒ කියන්නේ සතුට తాවකාලිකව 10,000ක ගුණයකින් වැඩි වෙනවලු. ඉතින් මේකෙන් අර ආතල් එකක් ගන්නවා කියලා කියන්නේ. ඉතින් මතක තියාගන්න, එතකොට ඕනම වැඩක් කරගන්න, කිසිම මහන්සියක් නැතුව වැඩ කරන්න, එක දිගට වැඩ කරන්න ඔය මේ මත්ද්‍රව්‍ය භාවිතා කරනවා. ගොඩක්ම දැන් ලංකාවේ නිෂ්පාදනය කරන ඔය කර්මාන්ත ශාලාවල මේ අයිස් කියන මත්ද්‍රව්‍ය එහි සේවකයන්ට ලබා දෙනවා. මොකද එයාලට වැඩි නිෂ්පාදන ධාරිතාවයක් ඇති කරගන්න මේ අයිස් මත්ද්‍රව්‍යෙන් හැකියාවක් ලැබෙනවා. හැබැයි ඒකෙන් ඒ සේවකයන්ගේ මොළයට වෙන හානිය, ඔවුන්ගේ ජීවිතවලට වෙන හානිය මේ නිෂ්පාදකයෝ තේරුම් ගන්නේ නැහැ. මේ තත්ත්වය දිගින් දිගටම ගියොත් එහෙම මේ මොළේ සෛල වලට ගොඩාක් හානි වෙනවා. ඒ අනුව අන්තිමට වෙන්නේ මොකද්ද? මේ සතුට කියන එක හෝමෝනය
ස්වංක්‍රීයව අපේ මොලෙන් හදන්න තියෙන එක કૃතිමව නිපදවලා අපේ අවයව වලට මොලේ අවයව වලට මේ මහන්සියක් ඇති වෙනවා. අන්තිමට ඒ ශ්‍රාවය නිකුත් කිරීම මොලේ විසින් අත්හැරලා දානවා. ඇත්තටම මේකේ අන්තිමට වෙන්නේ කලකිරීමක් ඇති වෙන එක. ඇත්තටම මේ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන තරුණ ප්‍රජාවට මේක තේරෙන්නේ නැහැ. මොකද එයාලා අර తాවකාලික සතුටනේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට එයාලා ඒක උපරිම භුක්ති විඳලා අන්තිමට එයාලගේ ජීවිතේ නැති වෙන තැනට වැඩ වෙනවා කියලා එයාලට ඒක මුලදි තේරෙන්නේ නැහැ. හැබැයි අවසානයේදී ඔවුන්ට ඒක තේරෙනකොට සේරම වෙලා ඉවරයි. ඉතින් මේ සම්බන්ධයෙන් අපි සමාජය දැනුවත් කරන්න ඕනේ. මේ තරුණ ප්‍රජාව දැනුවත් කරන්න ඕනේ. අපේ ලංකාවේ අනාගතය, අපේ දරුවන්ගේ අනාගතය නැත්තටම නැති වෙලා තියෙන මේ අයිස් වගේ, මේ හෙරොයින් වගේ මේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හින්දා. එන්න මේ මත්ද්‍රව්‍ය භාවිතය වැඩි නිසා ලංකාවේ නීතියක් දැන් තද වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පොලිස් නිල කාර්යාලය මගින් විවිධ රෙගුලාසි සර්කියුලර් නිකුත් කරලා මේ සම්බන්ධයෙන් වැටලීම් සිදු කිරීම දිගින් දිගටම සිදු කරනවා. ඉතින් ඇත්තටම මේ තරුණ ප්‍රජාව තමන්ගේ වෛවාහක බිරිඳත් එක්ක ඉන්න ඕන, දරුවොත් එක්ක ඉන්න ඕන කාලේ ඔවුන් බන්ධනාගාරගත වෙලා දුක්ඛිත ජීවිතයක් ගත කරන එක තමයි මේ හැම දෙයකම අවසන් ප්‍රතිඵලය වන්නේ. ඉතින් 54 වගන්තියේ යටතේ නඩුවලට ඉදිරිපත් කරනවා. ඒ වගේම ජාවාරම විවිධ චෝදනා යටතේ මේ තැනැත්තන්ව අධිකරණ වලට ගෙනල්ලා බන්ධනාගාරගත කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මේ තරුණ ප්‍රජාව දැනගෙන ඉන්න ඕනේ. මොකද මේ ව්‍යසනයක් වෙලා තියෙන මේ මත්ද්‍රව්‍ය උදුර. ඒ වගේම දැන් අපේ රජය විසින් මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච තරුණයන්ව පුනරුත්ථාපනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කරගෙන යනවා. අපේ අධිකරණවලත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ගෙවල් වල මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් අපිටත් වෙනවා ගොඩක් වෙලාවට දරුවෝ බේරලා දෙන්න, පුනරුත්ථාපනයට යවන්න එපා කියලා අපිගෙන් ඉල්ලන අවස්ථා තියෙනවා. නමුත් ඇත්තටම මේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වෙන්නේ මේ සමාජය හදාගන්න බෑ. ඒ වගේම දැන් මේක පාසල් වලටත් මේ ව්‍යාප්ත වෙලා දරුවෝ නැත්තටම නැති වෙලා තියෙනවා. ඉතින් අපි මේ උවදුර සම්පූර්ණයෙන්ම සමාජයෙන් තුරන් කරන්න අපිත් උදව් කරන්න ඕනේ. ඒකින්ද මේන් එහාට අපි නීතිය සම්බන්ධයෙන් කතා කරමු. ඉතින් ඉදිරියේදී අපි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීති තත්ත්වය ගැන කතා කරමු. ඉතින් රැඳී ඉන්න මගේ YouTube channel එකත් එක්ක මගේ YouTube channel එක Law and Talk. ඉතින් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ගිහින් එන්නම්.